මේ මුළු නුවරගල තැන්නේ තියෙන උස්සම තැන තමයි මම මේ ඉන්නේ. වාලිම්බේ හෙළ මුදුනේ. වාලිම්බේ කියන්නේ ආදිවාසීන්ගේ වචනයක්. වාලිම්බේ කියන්නේ ගොඩක් උස් තැන කියන එක අදහස් වෙයි. පැත්තෙන් අපිට මූද පේනවා. එතකොට ඉස්සර මේ view මේකේ බලාගෙන තමයි ඇවිල්ලා තියෙන කතාවක් තියෙනවා. අපි අද දවස ගෙවුම් මේ වාලිම්බේ හෙළ මුදුනේ. දවස ගෙවන්න කලින් මේ ගමන පටන් ගත්ත නාමල් හම්බෙලා ඉන්න ඔයාලා. නාමල් ඉන්නේ තියුම් ඔය පැත්තෙන් මේ පාර දිගේ අතුන් තියෙනවා කළුගල්ලේ ජලාශය. මම බන්ට් එක දිගේ එයා හම්බෙලා ඉන්න ගිහිල්ලා. හලෝ ආවා නේද? මම දන්නවා මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්න නාමල් වාලිබේ මුදුනට ගිහිල්ලා ඉවරයි. ඒ වුණාට මේ ගමන පටන් ගත්ත විදිය එන ඔයගොල්ලෝ පියරින් පියර දැනගන්න ඉතින්. මේ ගමන පටන් ගන්න මේ ගොනාගොල්ල ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ මම මේ ඉන්නේ. මැච් ගන්න කවුරුත් නැහැ. පාර දිස්ත්‍රික්කයේ මෙතන මේ ගොනාගොල්ල කියන ගමට මේ බයිසිකලෙන් ඇවිල්ලා මගේ අලුත් බයිසිකලෙන් ට්‍රැක්ටරින් යන්නත් තියෙනවා කිලෝමීටර් 10ක් 15ක් විතර. ඊට පස්සේ එතනින් බහැලා තව ආයෙත් තියෙනවා පයින් යන්න කොටසක්. ඊට පස්සේ ගලේ නැගින්නත් තියෙනවා. ඉතින් ලොකු ගමනක් අවදානම් ගමනක් සතාසි උපාවත් එක්ක යන්න තියෙන ගමනක්. අලිකොටි හලස් ඔක්කොම ඉන්න කැලේ තමයි යන්න තියෙන්නේ. ඔන්න අද අපි යන අපේ ට්‍රැක්ටර් ටගය ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අපි යන්නේ. මේකේ දිව. එයිනේ අපේ ගයිඩ් ඇද්ද ඉන්නේ.